Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද මේ චූටි වීඩියෝ එකක් මම හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට අපි මොනවද කරේ කියලා. ඉතින් මේට කලින් දවසේ අපි පොඩ්ඩක් shopping ආවා. ඇවිල්ලා බඩු ටික අරගෙන එදා රෑ අපි ගියා පොට් view එකට. ඉතින් මේක හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ රෙස්ටුරන්ට් එකක්. ඉතින් එතන හරියටම රෑ 12ට අපි මල්ලි කේක් එකක් අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් 12ට බෑන්ඩ් එක එයාට විශ් කරලා අපි කේක් කපලා ඩාන්ස් කරලා හොඳට එන්ජොයි කරලා ඉතින් ගෙදර ආවා. ඔන්න දැන් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවස. ඉතින් එයාගේ බර්ත්ඩේ එක තමයි 29 වෙනිදා. ඉතින් ජූලයි 29 එයාගේ බර්ත්ඩේ එක. එයාට දැන් අවුරුදු 30ක්. ඉතින් උදේම මම නැගිටලා කිරිබත් හදලා ඊයේ ඉතුරු වෙච්ච කේක් තිබ්බා. ඉතින් ඒකිනොත් ස්ලයිසස් ටිකක් කපලා අරගෙන බිස්කට් ටිකක් තියලා චූටියට ටේබල් එක අරේන්ජ් කරා. එයාගේ ගිෆ්ට් එකක් තියලා ඔයගොල්ලන්ට පැත්තකින් පේනවා ඇති. ඉතින් ඒ ටික ඉවර කරලා ඉක්මනට අපි රෙඩි වුණා උදේ චර්ච් යන්න. ඉතින් මට උදේ හිතුණා කෑම පාසල් ටිකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් අම්මා මට ඉක්මනට උයලා දුන්නා 12 වෙද්දී. ඉතින් මම මේ දැන් කෑම ටික පැක් කරගන්න ගමන් තමයි ඉන්නේ. මොකද අද අපි තේවත්තපාලේ තමයි යන්න හිතන් හිටියේ. ඉතින් එතනට යද්දි ගොඩාක් ආච්චිලා සීයලා ඉන්නවා ගොඩාක්. ඉතින් මට ඒ හැමෝටම දෙන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ ගොඩාක් කෑම හදාගන්න. ඉතින් මට පුළුවන් විදියට මං පැකට්ස් 10ක් හදාගෙන පුළුවන් විදියට කට්ටියට බෙදුවා. ඉතින් ගිහිල්ලා මුලින්ම ප්‍රේ කරලා කෑම ටික බෙදලා ලොකුවට ඉතින් ප්ලෑන්ස් තිබ්බේ නෑ. මේ පාර අපි පාටි එකක්වත් මං ගිය පාර නම් සර්ප්‍රයිස් බර්ත්ඩේ එකක් දුන්නා. ඉතින් මේ පාර නම් ලොකුවට ප්ලෑන් කරේ නෑ. මොකද ඉස්සරහට අපිට වැඩ ටිකක් තියෙනවා. ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතුවා මේ පාර පාටි එකක් ඕනේ නෑ. පොඩියට සෙලිබ්‍රේට් කරමු කියලා. ඉතින් ඊයේ බර්ත්ඩේ එක ලබන්න කලින්ම සෙලිබ්‍රේට් කරපු නිසා මේ පාර මුකුත් එහෙම ලොකුට කරේ නෑ. උදේ පල්ලි ගියා කෑම දුන්නා. දවල් ගෙදර ඇවිල්ලා කාලා ඇත්තටම අපි කරේ හොඳට නිදාගත්තා. දවසම හොඳටම රෙස්ට් කරා. මොකද ඉස්සරහට එන වැඩවලට අපි දැන් ඉඳන්ම ගොඩාක් හරිම මහන්සි වැඩ කරනවා. ඉතින් නිවාඩුවක්වත් නැති තරම්. ඒක නිසා අපි හැම වෙලේම අපේ ගෙදර ගියාම උපරිම බෙඩ් රෙස්ට් කරනවා. උපරිම අපිට ගන්න පුළුවන් ඒ රෙස්ට් එක අපි හොඳටම අරන් තමයි ආයේ අපි ගෙදර ගිහිල්ලා අපේ වැඩ පටන් ගන්න. ඉතින් එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න. bye bye.